දවසක් ඒවා ඔයාලා හැමෝටම. ඉතින් මම දවස පටන් ගන්න වීඩියෝ එක පටන් ගන්න ඔන්න ඔය කලින් දවස කරපු කෙවත්ත වැඩ ටිකකින්. ඉතින් කරපිංච පැලෙත් සුද්ධ කරලා පසත් බුරුල් කරලා මං ගේ වටේ සුද්ධ කරන්න තිබිච්ච ටිකකුත් සුද්ධ කරලා තමයි මේ වීඩියෝ එකට එකතු කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මට පුළුවන් විදිහට මම ඒ ටිකෙන් ටිකයි තව ටිකක් තියෙනවා සුද්ධ කරන්න. මොකද මින් දවස් ටිකේ හොඳටම වැස්සනේ. ඉතින් තනකොළත් හොඳටම ඇදීගෙන තිබුණේ. සුද්ධ කරන්න හැදුවට මදක් ඇද්දි වැස්සක් ආව නිසා මට ඒක නවත්තන්න සිද්ධ වුණා. ඉතින් මම මෙතන කලින් හිටවලා තිබුණා 9 මිනිස් පළ ටිකක්. ඒ ටිකත් මම සුද්ධ කරලා මම මේ හදන්නේ ඔයගලන්ට පෙන්නන්න. මං කලිනුත් පෙන්නුවානේ මම තේ කුඩු පිත්තර කටු වගේ ගෙදරින් ඉවත් කරන තෙල් එකතු කරන වාජනයක් තියෙනවා කියලා. අන්න ඒකට මම මේ පොල් එලි වල තියෙන අර කැඳි වගේ තියෙන පොල් ගෙඩිය ගෙනාවහම ඉතුරු වෙන කොටසත් මම දානවා කපලා. ඉතින් ඔන්න දවසක ආරම්භයක්. ඉතින් මම බුදුන් ඇඳලා එදා නම් සෙනසුරාදා දවසක්. ඉතින් පහන් 4ම තියෙන දවසක්. ඉතින් මම බුදුන් ඇඳලා පුංචි ගාමනක් යන තමයි හදන්නේ. ඒකයි මම මේ ඉක්මනට වැඩ ටික ඉවර කරගන්නේ. ඒ ගිහින් ඇවිල්ලා ඔය යද්දි මම දැක්ක එකක් වතුර වැඩි අපේ ගඟේ විතරක් නෙමෙයි හැමතැනම වතුර වැඩි. ඉතින් ගිහින් ඇවිල්ලා මම බුදු පිළිම ටිකයි දෙවි පිළිම ටිකයි පිරිසිදු කරලා තවණේ කළා. ඒ වගේම මතක කරගත්තේ නැහැ පිරිසිදු කරගන්න පූජා භාණ්ඩ ටිකක්. ඉතින් ඒ ටිකත් මම සෝදලා වේලෙන්න තියලා ඉවරලා මං ඉතින් ගේත් පිරිසිදු කරගන්න අමතක කරගත්තේ නැහැ. ජීවිතේ කියන්නේ මේ වගේ පුංචි පදකයන් එකතු කරගන්න එක තමයි ඉතින් ජීවිතේ. පොල් තෙල් හිඳ ගන්න යන නිසා පොල් කුඩු ටිකත් මම වේලෙන්න දාලා මෙන්න මේ විදිහට තමයි ඒකාරේ සිද්ධ වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා වෙනුවෙන් ගෙනාවේ ඔයගොල්ලෝ සතුටින් මේක බලයි කියලා. අදට ගිහින් එන්නම් අයමත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න. ඔයගොල්ලෝ සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න.